Yo, welcome to Serious Palace Sudda. KO Sudda අදත්තාව උඹලාව බලලා යන්න. මොකද ටික දවසකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් දාන්න හිතුණා. හේතුව තමයි මට උඹලාව මතක් වුණා. Anyway, අද නම් වැඩි කයිය ගහන්නේ නැහැ. කියන්න තියෙන එක දෙයයි subscribe කරපන්, like එකක් දාපන්, comment එකක් දාපන්. කරා කියලා අල්ලේ කෑලියන්නේ. යට description එකේ තියෙනවා page group එකේ link එක. set වෙලා sub එකක් දියක් කැමති නම් අකමැති නම් මිනිස්සෙක්ට support එකක් දෙන්න අකමැති නම් මොකොත් කරන්න ඕනේ නැහැ. Anyway, අද වැඩි කතා කරන්නේ නැහැ. Let's go to video. It's enough. No more drama. No more sadness. 2026 will be mine. Watch me. So, I think first video එක තියෙනවා. වීඩියෝ බලලා තාවරම. අපි දන්නේ මොකක්ද කියලා වඩි. කොහෙද බලන් ඉන්නේ? ගොඩාක් ඈත. හරි එනවා කියලාද? නැහැ යනවා. එයා හැරෙයිද? ඔව් සමහර විට. හැරුණොත් එයා අපහු එයිද? නැහැ කවදාවත් නැහැ. එහෙනම් ඇයි බලන් ඉන්නේ ආ වෙනුවෙන්? හැරුණොත් එයා දකී මම බලාගෙන ඉන්නවා කියලා. මට ඒ ඇති. I can't understand. මොකක්ද වෙන්නේ? Next video එකට. මට මොකුත් කියන්නේ නැහැ. මොකුත් කියන්න නැති හේතුව දැම්ම මොකුත් කියන්නේ නැහැ. තාම channel එක අලුත් නේ. අපි සනසිල්ලේ අපි නැලවිල්ලේ ගිහිල්ලා බලන්න. Next week. අක්කා කෙනෙක් ඉන්නවා. ඇයි බම් මට ගුලි කාලා වගේ hina යන්නේ කියලා දාලා තිනවා. post එක මේකට නම් මම දන්න කට්ටියත් like එකක් දාලා like කරලා තියෙනවා. මේ මම දන්නේ කෙනෙක්ද දන්නේ නැහැ. බං ඇයි බං අපේ වයසේ උන් බැඳලා දැන් ළමිනුත් ඉන්නවා. සමහරක්කට වැදුම් කෙල්ලෙක්වත් දන්නේ නැහැ. anyway බලමු අපේ වීඩියෝ. අහන්න කියන්න බැරි නම් ඉතින් ඕක කට් කරපන් වීඩියෝ එක දැම්මේ. මේ ආදට පොළවෙන් නගින්නේ මේක දුමාරයයි ඒක දුමාරයයි කියලා කිව්වට එහෙම නෑනේ. දුමාර කීයක් නම් නගිටලා තමයි. සම්පූර්ණ ඇත්ත. ඒකේ මට hina වෙන්නේ ඒක මට හිතා ගන්න බෑ යකෝ. කොමාරි hina වෙන්නේ නැතු කියනවා ඊටු ටික ඈ. 1 hour later. මේ මම්මි ගුලි කාලා වගේ hina වෙන්නේ. නෑ ඉතින් ඔයාම තමයි දන්නේ. මට hina යනවනේ අනේ. ඉතින් අපිටත් hina යනවා. ඒක දුමාරයයි කියලා එහෙම කිව්වට නෑ. සමහර වෙලාවට ගංජා දුමාරයි. මේ සමහර විට ගංජා දුමාරේමත් නගිනවලු. මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. උඹලට හිතෙන්නේ මේ අක්කා මොකද්ද මේ කියන්න හදන්නේ? මේ අක්කා දැන් ඉන්න තත්ත්වය මොකද්ද? හිතනවා නම් දෙයක් කමෙන්ට් එකක් දාපන්. මේකට හරි කමෙන්ට් එකක් දැම්මොත් මේ මාසේ පැකේජ් එක දාලා දෙනවා.
අනිවාර්යෙන් දාලා දෙනවා. නැත්තම් ඊළඟ වීඩියෝ එකේ මට කුණුහරුපෙන් බැනපන්. හරිද? හරියට කිව්වොත් මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන එක මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියා ගන්නවා. හරියට කිව්වොත් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති. යමු සෙල්ල කතර ගම කියලා වීඩියෝ එකක් තියෙනවා. හැබැයි මේ දවස්වල පට්ට ට්‍රෙන්ඩින් හරිද? සෙල්ල කතර ගම වීඩියෝ මගේ එකේ දාලා තියෙනවා ෂෝට් එකක්. හරිද? ගිහිල්ලා බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාපන්. ලස්සනට නටනවා කියලා. හරිද? තියෙනවා යමු සෙල්ල කතර ගම කියලා. යමන් සෙල්ල කතර ගම. අතරගම දෙයියෝ ගන්න දෙයියෝ එච්චරයි ඉන්නේ මේ දේව සභාවයි කතරගම දෙයියෝයි ඝන දෙයියෝයි ඔක්කොම යමු සෙල්ල කතරගම කියලා දාගෙන ෆුල් චිල් එකේ ඉන්නවා. අපි තමයි යන්නේ පූජාවට ටියුස් එකට. දෙයියෝ එහෙම නෑ බං. දෙයියෝ ඉන්නවා පට්ට ෆන් එකේ. අචින්ති තම්පි භවති චින්ති තප්පි විනස්සති කියලා තියෙනවා වීඩියෝ එකක්. මොකක්ද දන්නේ බලන්න වීඩියෝ එක. අම්මට විසුද්ධි අනුන්ගේ රෙද්දවල් හොයන්න ගියාට හොඳ වැඩේ උඹට. ඔය වගේ අනුන්ගේ රෙද්දවල් හොයනෝන් එහෙම දන්නවනම් මේ වීඩියෝ එක පෙන්නපන්. පෙන්නලා කියපන් අනුන්ගේ රෙද්දවල් හොයන්න යන්න එපා කියලා. හරිනේ? අමාරු next video. පොලිටිකල් නම් කරන්න හිතන්නේ නැහැ. හැබැයි මේ විපස්සේ හීන කියලා තියෙනවා වීඩියෝ එකක්. බලමු. මොකක්ද දන්නේ බලන්න. ඒ හින්දා හෙට ඉඳන් මේ කොළඹ නගර සභාව පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න. Wait a minute. Who are you? පක්ෂව ඡන්ද 58යි විපක්ෂව 56යි වැඩි ඡන්ද දෙකකින් සම්මතයි. මගෙන් අහනවා කොණ කපලද කියලා අහනවා උරු මස් කලල් කියලා අහනවා. ඔව් මගේ කොණ කපල තමයි තියෙන්නේ. කොණ කපලම ඔයගලන්ට පාන්ද? යම් ඉතින් අනිත් වීඩියෝ එකට ඔයා ගැන කතා කරන්න බෑ. ඉතින් මේ පබ්ලික් වෙනවනේ මේ වීඩියෝ. let's go. කාමරේ තිබිලා බීඩියක් අපට මහට්ටුනාම what මේ බීඩි බොන යාළුවාව මෙන්ෂන් කරලා තමයි යමන වීඩියෝ මම කියන්නේ පුතුවගේ තමයි දන්නේ ඒක උත්තරේ දන්නේ ඉතින් වගකීමෙන් කියලා දන්නේ නේ වගකීමෙන් කියලා දන්නේ ලංකාවේ දේශපාලඥයෝ නම් පට්ට කොහොම හරිද ඇත්තට මෙච්චර කාල රට කරපු මිනිහනේ පොලිටිකල් ගැන කතා කරන්නේ නැහැ කියලා මට හිතුණාට මේ තනි කර ඇත්තමයි මුන්ට ඡන්දෙ දුන්නේ ඇත්තටම අපේ වැඩිහිටි පරම්පරාව මුන්ට ඡන්දෙ දුන්නා කියලා දැනනකොට බං දෙන්න හිතනවා ඇයි බං එච්චර මෝඩ නේද? අනේ මන් දන්නේ
කනවතෝ තෝ කනවා මරාගෙන කන දෙනකන් කැරි ගෝතයා හට ආය වරෙන් දැන් වරෙන් ඔය ඉස්සර යන් අනිත් වීඩියෝකට අපේ මේ ඇමතිතුමා ඉන්නවා අපේ බදුල්ලේ ඇමතිතුමා ඉන්නවා කවුද අපේ ඇමතිතුමාට අයිසේ චාමර කියලා පෝස්ට් දාන එක මරාගෙන කනවා යකෝ මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. අනේ උඹලා ඕන දෙයක් කියගෙන පිස්සු පොරක් වගේ බලවන්න. දැන් බලන්නකෝ කාපු ගමම්ම පුදපු යකා කියලා ළමා දිනේ දවසේ මොනරා කළ ගුරුවරයෙකුට ගැහුවා. මේ පනත ගේන්නත් කලින්. දැන් බලන්නකෝ කාපු ගමම්ම පුදපු යකා කියලා. I think අමු ගවය කාපු ගමන් පුදපු යකා නෙවෙයි පුදපු ගමන් කාපු යකා. දෙවියනේ ඔබ කොහෙද? මූණන් ඇත්තටම අමු ගවයෙක් ඇත්තටම මූට ඇත්තටම ඡන්ද දුන්නේ අපි බං. ඒ කියන්නේ අපේ පැත්තේ ඉන්න මිනිස්සු මේ යකාට ඡන්ද දුන්නේ මේ යකා වැඩක් කරයි කියලා ඇත්තටම මේ දැන් මූට කාලා තෙල වැඩි වෙලා බඩෙන් කිව්වා එක මොකේ ගාය කොයි තරම්ද කියලා. උල්ලලා ගමන් යන්නකොට තම් දෙන තනන් රෙකතන් ටට්ට මෙන් කියයි මේකිගේ ගාය කොයි තරම්. පෝස්ට් එකක් පොඩි ළමෙක් ඉන්න බෝඩ් එකක් උස්සා බලමු මොකක්ද කියලා. ඒ මං කන්නාඩි දෙක නැතුව කොහොම ඉන්නේ බං මහල හත්ති හුත්තයිනේ ඒ කන්නාඩි දෙක ඔය මට වෙරි නෑ දැන් මං පපුවෙන් කතා කරන්නේ හොඳේ රවින්දු මේ මගෙත් හිටියා තමයි යාළුවෙක්. දැන් නම් ගානවා ඩේලි ගාන කසිප්පු සමහරක් ඉන්න මේ වීඩියෝ එක බලයි මේ බැලුවොත් උඹට තමයි කිව්වේ උඹට මන්ද කියලා හිතන්න දෙයක් නෑ උඹට තමයි කිව්වේ. හරි මේ ලාස්ට් වීඩියෝ එක අවසාන වීඩියෝ එක සුද්දා ඉතින් කියන්න ලොකු විශේෂ දෙයක් නැහැ. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක ගෲප් එකේ පේජ් එකේ දෙකේම ගිහිල්ලා සෙට් එකක් උඹලා ගාව තියෙන වීඩියෝ දාපන් ඒකට. ඒ නැතත් අතර උඹලා subscribe කරන එකෙන් like කරන එකෙන් comment කරන එකෙන් මම අතරම මට පට්ට support එකක් ඒක අතරම ලොකුවට වුණා. thanks හරිද මගේ ඉස්සල්ලා වීඩියෝ එක බලලා subscribe කරපු එක දෙන්නට හරි thanks. anyway guys අවසාන වීඩියෝ එක හැම වෙලේම මිනිස්සුන්ට hina වෙන්න වීඩියෝ කරාට මිනිස්සු අගය කරන්නත් ඕනේ. අපි අනිවාර්යෙන් අගය කරන්න ඕන මිනිස්සු අගය කරන්න ඕනේ. මේකත් බලාගෙන එහෙනම් අදට සීරියස් පැලස් එකෙන් කොල්ලා යනවා කේෝ සුද්දා. එහෙනම් කොල්ලෝ next video එකෙන් set වෙමු. තවස් 3කින් 4කින් ආයෙත් එනවා. එහෙනම් කොල්ලෝ අපි